ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ LED ටෝච් පාවිච්චි කරලා තියෙනවා නේද? ඉතින් ටික කාලයක් යනකොට සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ යනකොට මේ LED ටෝච් වල charge එක හිටින්න නැතුව බැටරිය බහින්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ මේ වෙලාවට මේ ටෝච් එක අයින් කරන එක. මේක අයින් කරනවා වෙනුවට ඔයාට පුළුවන් මේකට බැටරි කෑල්ලක් දාලා ආපහු හදලා ගන්න. ඉතින් මේක ගොඩක් මිල වෙන්නේ නැහැ. රුපියල් 350 400ක් වගේ වෙන්නේ උපරිම වුණොත්. ඔයාට පුළුවන් මේවා සාමාන්‍ය කොළඹ ඒ වගේම ඔයාලගේ ගෙවල් ළඟ ප්‍රධාන නගරවල තියෙන ඉලෙක්ට්‍රික් බඩු ෂොප් වල මේවා තියෙන්න පුළුවන්. ටෝච් එක ගලවලා මේ බැටරිය ඔයාට පුළුවන් බෞද්ධ එකක් ආධාරයෙන් ගලව ගන්න. නැත්නම් කටරඬුවකින් හරි වයර් දෙක කපලා ඔයාට මේක ගෙනියලා මේට ගැලපෙන බැටරියක් හොයාගන්න පුළුවන්. බැටරියක් ගද්දි මේක ඇම්පියර් අවර්ස් ගානයි ඒ වගේම මේකේ තියෙන වෝල්ටේජ් එකයි මැච් කරලා ගන්න ඕන. මේ බැටරිය නම් ගොඩක් ඉන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි එකක්. ඉතින් මේ වගේ කටරඬුවකින් කපලා වයර් දෙක අයින් කරලා තියෙන හැටි පේනවා නේද? මේකේ රතුයි කළුයි තමයි තියෙන්නේ. ඉතින් මේක ලොකු වැඩක් නෙමෙයි. මේක වයර් දෙකෙන් අයින් කරලා ඔයාලට පාස් ගන්න පුළුවන්. මේ තියෙන මගේ අනිත් ටෝච් එකේ වයර් පාස්සලා තියෙන විදිහ. ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේක අහක දාන එක නම් අපරාධයක්. ඉතින් ඔයාට බැටරි එකක් හොයාගන්න අමාරු වුණොත් ඊට වඩා හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ලිතියම් අයන් බැටරි එකට මාරු වෙන එක. මේක මේ ඇම්පියර් අවර්ස් 3200ක ලිතියම් අයන් බැටරි එකක්. ඒ වගේම මේ ලිතියම් අයන් බැටරි එකක් ඔයාට කෙලින්ම යූස් කරන්න බෑ. ඒකට මේ වගේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් සර්කිට් එකක්, ඒ කියන්නේ BMS සර්කිට් එකක් අපි මිලදී ගන්න ඕනේ. අපි සප්ලයි දෙනකොට මේ BMS සර්කිට් එකේ ධන ඍණ අග්‍ර දෙක බලලා ඒකට වයර් දෙකක් පාස්සලා ඒක අපි බැටරියට සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට ඔයාට පරණ චාර්ජිංగ్ සර්කිට් එකයි පරණ බැටරිය දෙකම අයින් කරලා මේ වගේ සර්කිට් එකක් පාවිච්චි කරලා ඔයාගේ මොබයිල් ෆෝන් එකේ චාර්ජර් එකෙන්ම ඔයාගේ ටෝච් එක charge කරන්න පුළුවන් වෙන්න හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන ඔයාට මේ පොඩි විස්තරයක් විතරයි අරගෙන ආවේ. මේ ටෝච් එක රිපෙයාර් කරන වීඩියෝ එක මට කරගන්න බැරි වුණා. ඔයාට අවශ්‍ය නම් මම ඒ වගේ එකක් ආපහු කරලා ඔයාට වීඩියෝ එකක් හදලා දාන්න. පල්ලෙන් කමෙන්ට් කරන්න.